ඒ කැලෑවක රෑ වෙලාවක ඔබට එක පාරටම කළු පාට දිග ලොම් තියෙන අමුතු මූණක් තියෙන සතෙක් ඔබ ඉදිරියට ආවොත් ඔබට මොනා හිතයි? සමහර විට මේ මහසෝන අපේ ජනප්‍රවාදවල මහසෝන කියන චරිතය මේ සත්වයාගේ මුණ සමානයි කියලා බොහෝ දෙනෙක් කියනවා. හැබැයි මේ මහසෝන නෙවෙයි. වෙල්කම් කියලා පිළිගන්නවා නැචරල් වයිල්ඩ් එක්ස්පීරියන්ස් කියන මගේ channel එකට. අපි දැන් බලමු අද මම මොකද්ද ගෙනාවු සුපිරි වයිල්ඩ් ස්ටෝරිය කියලා. වීඩියෝ එකට යන්න කලින් මම පොඩි දෙයක් කියන්නම්. ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා bell icon එකත් on කරලා තියාගන්න. මොකද මම වීඩියෝ දාපු ගමන් ඒක ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ලංකාවේ අපි වලහා කියලා හඳුන්වන සත්වයාගේ ඉංග්‍රීසි නම තමයි ස්ලොත් බෙයා කියන්නේ. විද්‍යාත්මක නම තමයි මෙලියුසස් යුසිනස් කියන්නේ. මෙයා බෙයා ෆැමිලියට අයත් සත්වයෙක්. හැබැයි ස්ලොත් බෙයා කියන නම ඇහුවම සමහර විටන්නේ මෙයා ස්ලොත් කියලා වෙනම සත්වයෙකුට සම්බන්ධයි කියලා. එහෙම නෙමෙයි. මෙයා සම්පූර්ණයෙන්ම වලස් පවුලේ සත්වයෙක්. ලංකාවේ ජීවත් වෙන උපවිශේෂය ශ්‍රී ලංකන් ස්ලොත් බෙයා ලෙස හඳුන්වනවා. එයාගේ පෙනුම සාමාන්‍ය වලහෙක් වගේ ස්මූත් එකක් නෙවෙයි. මුළු ශරීරයම ආවරණය කරගෙන තියෙන දිගු කළු පැහැති ලොම්, ඒ ලොම් අතරින් පෙනෙන දිග නහය, විශාල කන්, ඒ වගේම පපුව පැත්තේ තියෙන සුදු හෝ ලා පැහැති සලකුණ. මෙයාව හඳුන ගන්න පුළුවන් පොදු ලක්ෂණ. ඉතින් වීඩියෝ එක පටන් ගද්දිම මං කිව්ව නේද මෙයා ටිකක් මහසෝනගේ මුණක් තියෙන සත්වයෙක් කියලා. මහසෝන කියන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රවාදවල ප්‍රසිද්ධ චරිතයක්. ඔහුට සම්බන්ධ විවිධ කතා සහ රූපකරණයන් තියෙනවා. ඒ රූපකරණවල සමහරක් තුල තියෙන මුහුණේ ස්වභාවය, දිගු නහය, කළු පැහැ වගේ දේවල් එක්ක ස්ලොත් බෙයා මේ පෙනුම සමානයි කියලා ජනතාව අතර අදහසක් තියෙනවා. හැබැයි මේ දෙක අතර විද්‍යාත්මක සම්බන්ධයක් නම් තියෙනවා කියලා සාක්ෂියක් නැහැ. මේ හැම තැනම වලසුන් දකින්න බෑ. ඔවුන් ප්‍රධාන වශයෙන් වියලි කලාපයේ වනාන්තර සහ වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වෙනවා. විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලත් වියලි කලාපයේ වෙනත් වනාන්තර ප්‍රදේශවලත් ඔවුන්ගේ වාසස්ථාන හමු වෙනවා. විල්පත්තු සහ යාල වගේ ප්‍රදේශවලත් ස්ලොත් බෙයා දැක ගැනීමට අවස්ථාව තියෙනවා. ඉතින් කැලේ ගිය පමණින් නම් වලහෙක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මෙයාලා සාමාන්‍ය මිනිස්සුන්ගේ ඈත්ව ජීවත් වෙන එක. දැන් අපිට මේ සත්‍යයේ බොඩි ස්ට්‍රක්චර් එක ගැන බලමු. පළමුවෙන්ම පේන්නේ එයාගේ දිගු කළු ලොම්. මෙම ලොම් නිසා ස්ලොත් බෙයා එක අනෙක් වලසුන්ගෙන් වෙනස් පෙනුමක් ගන්නවා. ඊළඟට එයාගේ නහය. ස්ලොත් බෙයාගේ මසල් එක දිගයි. තොල් සහ දිය භාවිතා කරලා ආහාර ලබා ගන්න මෙයාට මේ දිගු නහය ගොඩක් වැදගත්. ඒ වගේම පුංචි තියෙන ලා පැහැති සලකුණත් විශේෂ ලක්ෂණයක්. මේ සලකුණ හැම සතෙකුටම එක හැඩයෙන් නැහැ. ඒ නිසා ඉන්වයිඩල් බෙයා හඳුනා ගැනීමට ඒ වගේ ලක්ෂණයක් උපකාරී වෙන්න පුළුවන්. ඔයාලා දන්නවද මේ වලහා මොනවද කන්නේ කියලා? ඒවම අපිට මුලින්ම මතක් වෙන්නේ මස් කන විශාල සත්ත්වෙන් නේද? හැබැයි ස්ලොත් බෙයා එකේ ආහාර රටාව ඊට වඩා වෙනස්. මෙයාලා ඔමිනිවර්ස්. ඒ කියන්නේ ශාකමය ආහාරත් සත්වාහාරත් දෙකම ලබා ගන්නවා. පළතුරු, මී කෘමීන්, විශේෂයෙන් ට්‍රයිම්ටස් සහ ආන්ට්ස් වගේ කෘමීන් මේවා ස්ලොත් බෙයාගේ ආහාර අතර වැදගත්ම කොටස්. ඒ නිසා මේ සත්වයාගේ දිගු නහය සහ තොල් හොඳින් වර්ධනය වෙලා තියෙනවා. හිතන්න කැලේ මැද තියෙන ටර්මොයිට් මවුන්ට් එකක්. වලහා ඔන්න එතනට එනවා. ඉස්සෙල්ලාම එයාගේ නහයෙන් ගඳ හඳුනා ගන්නවා. ඊට පස්සේ නියපොතු භාවිතා කරලා ඒ ස්ථානය විවෘත කරනවා. ඊට පස්සේ එයාගේ දිගු තොල් සහ මුඛය භාවිත කරලා කෘමීන් ඇද ගන්නවා. මේක කරන්න එයාට තියෙන මවුත් ස්ට්‍රක්චර් එක ගොඩක් විශේෂයි. ඉතින් ඇත්තම කිව්වොත් it is basically a natural insect vacuum cleaner එකක්. ඒක අමුතුයි නේද? මාසවල වගේ පෙනුමක් තියෙන සතෙක් බෑයි. කැලේ ඇතුලේ තමන්ගේ ඩිනර් එක හොයන්නේ ටර්මයිට්ස් පස්සේ ගිහින්. මේ වගේම ලංකාවේ කොටියා ගැන මම පොඩි වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒකත් ගිහින් බලන්න. ඉතින් ඊළඟ වතාවේ ඔබට කළු පාට දිගු ලොම් කියනමයි අමුතු වුණ දැක්කොත් මාසෝන කියලා නම් බය වෙන්න එපා. මතක් කරගන්න මේ අපේ ශ්‍රී ලංකාවේ වනාන්තරවල ජීවත් වෙන ශ්‍රී ලංකන් ස්ලොත් බෙයා. අපිට බය හිතෙන පෙනුමක් තිබුණත් මේ සතා අපේ පරිසරයේ වැදගත් කොටසක්. මේ මතක තියාගන්න wild life is not a zoo. කැලේ කියන්නේ ඔවුන්ගේ ගෙදර. අපි එහි අමුත්තෝ. ඒ නිසා ඔවුන්ට දුරින් ඉඳන් නිරීක්ෂණය කරන්න, ආරක්ෂා කරන්න, ගෞරව කරන්න. ඒ වගේම ඔබ මේ වෙනකම් මහසෝනගේ මොන වගේ වෙන සතෙක් විතරක් කියලා හිතාගෙන හිටපු ලංකාවේ වලහා ගැන අද අලුත් දෙයක් දැනගත්තා නම් මේ වීඩියෝ අනිවාර්යෙන් තව කෙනෙක්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. because every wild in animal has a story. මේක තමයි අපේ රටේ වනාන්තරවල
හැඟවී ජීවත් වෙන මහසෝනාගේ මූණක් තියෙන ලංකාවේ වහා.